අද වීඩියෝ මම කතා කරන්නේ කම්මැලි නැතුව අනිවාර්යයෙන්ම ඔයාලට අදාළ වැඩ ටික කරන්නේ කොහොමද කියන එක ගැන. අපි ඇත්තම කිව්වොත් මේ වෙලාවට තව ෆෝන් එක අතේ තියන් ඉද්දි ඔයාලට 1000ක් වැඩ දිනේ කරන්න. එක්කෝ ඉස්කෝලේ වැඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ ලෙක්චර් සම්බන්ධ වැඩ. එහෙම නැත්නම් බිස්නස් එක සම්බන්ධ මොන හරි වැඩක්. මේ වෙලාවේ ඔයා ඒව ඔක්කොම ඉවර කරලා නෙවෙයි වෙන්නදී ඔය ෆෝන් එක අතේ තියන් ඉන්නේ. ෆෝන් එක ඔය ස්ක්‍රෝල් කර කර ඉන්නේ. ඉතින් කොහොමද මේවා නවත්තලා ඇත්තටම අපිට අදාළ වැඩේ කරන්නේ? ඉතින් ඇයි අපිට මෙහෙම කම්මැලි හිතෙන්නේ වැඩ කරන්න? මේකට හේතුව තියන්නේ ඩොපමීන් එක. ඩොපමීන් කියන්නේ ෆීල් ගුඩ් හෝමෝන් එක අපේ මොලේට එන. අපි මොන හරි ආසිතන දෙයක් කරාම ඩොපමීන් ශ්‍රාවය වෙනවා අපේ මොලේට. අපි මොන හරි ආස කෑමක් ආවම නැත්නම් මොන හරි දෙයක් අචීව් කරාම ඒක තමයි අපිට ඩොපමීන් හම්බෙන හොඳම ක්‍රමය. අපි මොන හරි දෙයක් අචීව් කරද්දී. ඔයගොල්ලන්ට මේක වෙලා ඇතිනේ. එක්කෝ දවසේ අදාළ වැඩ ටික ඔක්කොම ඉවර කරවෙන්න පුළුවන්. ඔයාලට මාර සතුටක් හිතලා ඇතිනේ. හරිම ෆිලිං සතුටක් වගේ දෙයක්. ඉතින් ඒ එන්නේ ඩොපමීන් හින්දා. ඉතින් අපේ වැඩ කරගන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක ට්‍රික් එකක් තියෙනවා. ඒක තමයි ඔයාගේ දවස පුළුවන් තරම් බෝරින් කරන එක. එතකොට ඔයාගේ මොලේට ඩොපමීන් එන්න තියෙන එකම ක්‍රමය වැඩ කරන එකකින්. ෆෝන් එක ස්ක්‍රෝල් කරන එකකින්වත් ටීවී සීරීස් බලන එකකින්වත් නෙවෙයි. එතකොට ඔයාගේ ඩොපමීන් එක ඔයාට ෆීල් ගුඩ් වෙන්නේ වැඩ කරද්දී විතරයි. ඉතින් අපි මේක කරන්නේ මෙන්න මෙහෙමයි. step 1 easy ඩොපමීන් හම්බෙන හැම දෙයක්ම cut off කරලා දාන එක. distractions cut off කරලා දාන්න. social media apps ඔගේ ෆෝන් එකේ තියෙන ගේම්ස් මෙන්න මේ වගේ අපිට ලේසියෙන්ම සතුටක් ලැබෙන දේවල් ඔක්කොම අයින් කරලා දාන්න. විශේෂයෙන්ම අපේ ෆෝන් එකේ තියෙන දේවල්. අපි ෆෝන් එක ගත්තාම දේවල් 100ක් විතර තියෙනවා අපේ කාලේ සොරා ගන්න බලාගෙන ඉන්න. අනිත් දේ තමයි notifications. notifications උත් off කරලා දාන්න. ඒත් එක්කම apps ඔක්කොම delete කරලා දැම්මම ප්‍රශ්න නැහැ ඔය social media apps. දැන් මගේ ෆෝන් එකේ එක social media app එකක්වත් නැහැ. Instagram, Facebook, TikTok මේ මොකුත්ම නැහැ. ඔක්කොම තියෙන්නේ මගේ PC එකේ. මම ඒකෙන් තමයි දේවල් අප්ලෝඩ් කරන්නේ. ඒත් එක්කම ඉඳලා හිටලා දවස් දෙකකට සැරයක් වගේ ගිහිල්ලා චෙක් කරනවා ඉම්පෝර්ට් මෙසේජ් එක මට අවිල්ලා තියෙනවද කියලා. එච්චර තමයි. මගේ ෆෝන් එක නෑ. ඒතකොට මම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ ෆෝන් එකේ නිතරම ස්ක්‍රෝල් කරන්න. මගේ ටයිම් එක වේස්ට් වෙන්නේ නැහැ මට. ඉතින් ඒ වගේ දේවල් ඔක්කොම කට් ඔෆ් කරලා දාන්න. ඒත් එක්කම අනිත් useless stimulation දෙනේවත් අයින් කරලා දාන්න. ඔය binge watch කරන එක TV series එකම ඊට පස්සේ video games සෙල්ලම් කරන එක ඕනකට වඩා මෙන්න මේ වගේ දේවල්. අනිත් දේ ෆෝන් අපි පුළුවන් තරම් බලන්න අපේ ඩොපමීන් ස්පයික් කරන දේවල් ඔක්කොම කට් ඔෆ් කරලා දාන්න. පුළුවන් තරම් අපේ ඩොපමීන් ලෙවල් එක පල්හැම මට්ටමක තියාගෙන තමයි අපි බලන්න ඕනේ. ඒතර අපි වැඩ කරන එක විතරයි මේක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒතර අපිට වැඩ කරන එකට ආස හිතෙනවා. step number 2 පුළුවන් තරම් වගේ දවස බෝරින් කරගන්න. ඔයාගේ environment එක ඔයා වැඩ කරන තැන හැම ඔක්කොම distractions තියාගන්න එපා. ඔයාලට කරන්න පුළුවන් දේවල් තියාගන්න එපා. ඩොපමීන් ස්පයික් වෙන. හරිම බෝරින් ඩෙස්ක් සෙටප් එක උනත් හරිම ප්ලේන් වාක් කරන වැඩේ අදාළ පොත් ටික එහෙම නැත්නම් වගේ ලැප්ටොප් එක මෙන්න මේ වගේ දේවල් විතරක් තියෙන විදිහට තියාගන්න. වැඩි මියුසික් එකම අහන්න යන්න එපා. පුළුවන් තරම් වගේ එන්වයරන්මන්ට් එක බෝරින් කරගන්න. මුලින්ම මේක වගේ ඔළුවට හරිම අපහසුයි. නිකන් කරන්න දෙයක් නැහැ වගේ. ඒත් ටික වෙලාවක් ඇති නිකන් මොලේ ට්‍රේන් වෙයි. වාගේ අදාළ වැඩ ටික කරලා ඒකෙන් ඩොපමීන් ගන්න. මොකද අපේ මොලේ නිතරම ක්‍රේව් කරන ඩොපමීන්. හැම වෙලාවෙම බලන්නේ ෆීල් ගුඩ් වෙන්න තමයි. ඉතින් අපිට වෙන කිසිම දෙයක් කරන්න නැත්නම් අපේ මොලේ හදනවා මේ වැඩේ කළා හරි මම ඩොපමීන් ගන්නවා කියලා. ඒතර මොලේ නිකම්ම ට්‍රේන් වෙනවා අදාළ වැඩේ කරන්න. ඊට පස්සේ ඒකට රිවෝඩ් කරන්න. step 3 ඩොපමීන් රිවෝඩ් සිස්ටම් එකක් හදාගන්න. නිකන් හිතන්නකෝ ඔයා පැයක් වැඩ කරා කියලා කිදිකට. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වැඩ කරපු එකට රිවෝඩ් එකක් දෙන්න වගේ බ්‍රේන් එකට. විනාඩි 10ක් එළියට ඇවිදින්න යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 5ක් ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා. එක්කම හරි ආස පොඩි ස්නැක් එකක් කනවා. මෙන්න මේ වගේ. වැඩ කරන එකට රිවෝඩ් එකක් ගන්න. ඒතර වගේ බ්‍රේන් එක නිකම්ම වය වෙනවා. මම මේ දේ කරොත් එහෙනම් මට මේ දේ හම්බ වෙනවා. ඉතින් මම මේ දේ කරලා ඉන්න ඕනේ. ඉතින් ඒක මේකක් රූල් එකක් විතරව තියාගන්න. නිකන් ඔයාලා හිතුව විදිහට ෆෝන් එක ඔබන්න එපා මම වැඩ කරනවා කියලා. වැඩ කරලා ඉවර වෙලා විතරක් මේක කරන්න. හරිද? මම වැඩේ කරොත් විතරයි මට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩ ටික ඔක්කොම ඉවර කරොත් විතරයි මට ගේම් ගහන්න පුළුවන්. මෙන්න මේ වගේ හදාගන්න සිස්ටම් එක. එතකොට ඔයාගේ මොලේ කම්මැලි වෙන්නේ නැහැ වැඩ කරන්න. මොකද මොලේ දන්නවා මම මේක කරොත් එහෙනම් මට රිවෝඩ් එක අන්තිමට හම්බ වෙනවා. ඒක තමයි ලේට් ග්‍රැටිෆිකේෂන් කියලා කියන්නේ. දැන් හાર્ඩ් වර්ක් එක කරනවා පස්සේ මම රිවෝඩ් එක ගන්න. මේ වගේ සිස්ටම් එකක් හදාගන්න එදුරාගේ බ්‍රේන් එක තව තවත් මොටිවේට් වෙනවා වැඩ කරන්න. step number 4 බෝඩම් එක ඉම්ප්‍රෙස් කරන්න. වාගේ දවස බෝරින් වෙන තරමට හොඳයි. දැන් ගොඩක් කට්ටිය කියනවා ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් නැහැ වැඩ කරන්න කියලා. ඉතින් මොටිවේෂන් එකක් එන්නේ ඔයාලට කරන්න එක්සයිටිං දේවල් 1000ක් තියෙනවා නම් දවසේ ඔයාගේ වැඩ ඇරෙන්න. අපේ මොලේ හදන්නේ අපිව නිතරම ආරක්ෂා කරන්න. දැන් ඔයාලට වැඩ කරන එක ස්ට්‍රෙස්ෆුල් නම් ඔයාලට කරන්න පුළුවන් අනිත් දේවල් වලට ඔයාගේ මොලේ බලනවා අපි වැඩ කරන්න ඕනේ මේකෙන් අපිට ස්ට්‍රෙස් එක එනවා. ඉතින් අපි මේක කරන්න නැතුව මේ එක්සයිටිං දේ අපි කරමු. අපි සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරමු. අපි ගේම් ගහමු. අපි ටීවී සීරීස් එක බලමු. මේ දේවල් කරමු අපි වැඩ කරන්න නැතුව. මොකද වැඩ කරන එක අපි ස්ට්‍රෙස්ෆුල් මේක ස්ට්‍රෙස්ෆුල් නෑ.
ඉතින් අපි මේ දේවල් ඔක්කොම අයින් කරොත් එහෙම අපේ මොළට වෙන ක්‍රමයක් නැති වෙනවා ඩොපමින් ගන්න වැඩ කරන ගැරෙන්න. ඒතර තමයි අපි මොටිවේට් වෙන්නේ වැඩ කරන්න. ඉතින් මේ බෝඩම් එක ඉම්බ්‍රේස් කරන්න වගේ ලයිෆ් එක වගේ දවස වැඩිය එක්සයිටිං කරගන්න යන්න එපා. ඉඳලා හිටලා වීකෙන්ඩ් එකේ ඔය එක්සයිටිං දේවල් වලට ප්‍රශ්න නැහැ. නිකන්ම වැඩ කරන දවස්වල තනිකර බෝරින් කරගන්න වගේ දවස්. ඒතර තමයි මොටිවේට් වෙන්නේ වැඩ කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ෆයිනලි තේරෙන්නේ නැති කියලා කොහොමද කම්මැලි නැතුව වැඩ කරන්න කියලා. ඉතින් දැන්වත් ෆෝන් එක පැත්තට දාලා ගිහලා වැඩක් කරගන්න.